රසටම උයන දවස කවද්ද? දානේ දවස. අපේ ජීවිතේ වැඩිපුරම ව්‍යංජන හදලා තියෙන්නේ කවුරු උදෙසාද? ව්‍යංජන 32 50 60 හදලා මිනිස්සු දාන් දෙනවා. ප්‍රණීත දේවල් දාන් දෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලත් ඒවා ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රණීත විදියට දන් දීලා. තව ලස්සන කාරණාවක් තියෙනවා. ඔන්න මේක සියලු දෙනාම හැසිය යුතු එකක්. ප්‍රණීත විදියට දන් දුන්නාට පස්සේ ඉක්මනින් පංචකාමයේ අත්හරිනවා. ඒකේ විපාක. ඒ කියන්නේ ප්‍රණීත විදියට දන් දුන්නට පස්සේ පින්වත්නි ප්‍රණීත දේ රසය ලැබෙනවනේ. ඒතර ප්‍රණීත රසයේ විඳලා ඉන්න කෙනෙක් ඉන්නවා. ඒතර එයාට ධර්මය ඇහෙනවා. සත්පුරුෂ ඇසුර සැලසෙනවා. ඒතර පින්වත්නි සත්පුරුෂ ඇසුරෙන් සත්පුරුෂයන්ගේ ඇසුරේ තියෙනවනේ ධම් රසය. ඒක පංචකාම රසය ඉක්මවා ගිය දෙයක්. රසයට දන් දුන්න කෙනාට රසයට ලැබෙනවා. එතකොට එයා මොකද කරන්නේ? හීන පංචකාම රසය අත්හැරලා ප්‍රණීත නෙක්ඛම්ම සැපේ අල්ලනවා. ඉක්මනින් මහාන වෙන්න පුළුවන් කියනවා රසයට දන් දුන්න අයට. පංචකාමේ හිත රඳින්නේ නැහැ. යන්න විපාකේ. දැන් මේ පෝන් වල එල්බිලා ඉන්නේ ඇයි? සංසාරේ දිය රහට දෙන්න ඇති වැටකුළු හොදි පතෝල හොදි දෙන්න ඇති. දැන් ඒකේ විපාක විදියට ලොකු ස්මාර්ට් ෆෝන් එකක් හම්බුණා. දැන් අපිට හම්බුනේ ශරීර ලක්ෂණයන් නෙවෙයි ෆෝන් එකක් හම්බෙලා. ඊට පස්සේ ආගේ සියලු රස තියෙන එක ASCII. එයාගේ සියලු රස ෆෝන් එක ASCII. රසට දන් දෙන්න. සමහර ළමයි ඉන්නවා මහාන වෙනවද නැද්ද? ඔහි කියලා දෙබිඩියාවෙන් ඉන්නවා. මහාන වෙන්න පුළුවන්ද බැරිද? අපිට කාමයේ අත්තරින්න පුළුවන්ද බැරිද? හොඳ පින්කමක් මේක. රස දේවල් මහසෑයට පූජා කරන්න. ගොඩාක් රස දේවල් පූජා කළා. බුදුරජාණන් වහන්සේ සංසාරේ රස දේවල් දන් දුන්න බව සත්‍යයි. එහි විපාක විදිහට සත්ැනක මස් පිහිටි මහා පුරුෂ ලක්ෂණේ පිහිටි බව සත්‍යයි. ඒ මේ මහා සෑයේ පිහිටන බුදුරුවෙන් පෙනෙන බව සත්‍යයි. මාද ප්‍රණීත ලෙස දන් දුන්නා. ඒ බව සත්‍යයි. සසරේ නෙක්ඛම්මයක් පිණිස මා තුල පින් තිබේනා මේ කරපු පින් බලෙන්ද මාගේ සිත නෙක්ඛම්මෙහි වැසගනිත්වා. ඔහු අදිෂ්ඨාන කරනවා. පින විසින් ඔහුගේ ගමන තීරණය කරනවා.